ජීවිතේ කියන්නේ කළුව. පිළිබිඩුවක් අග තියෙන තනකොළයක් කියනවනේ. කොයි වෙලේ හරක කයිද දන්න? මා තනකොළ. අනේ මේ ආංගරේට ගිය රටක වැටයක් ගලවා ඉඳපන්. ඊකාර කියවන්නේ නෑ මෙතන. ඒ කළු මගේ ජපන් යන වැඩේ හරි ගියා බං 27 යන්න තියෙනවා. අඩේ මරුනේ යම රටකට ටිකක් තියෙන පටකාල ගලවලා දාලා වට්ට කවල් දෙක තුන දැන් වතුර ටිකක් දාලා මං එන්න පොඩිට. කොහෙද යන්නේ? ජපන්. සිංහල ෆ්ලයි කරන බ්‍රෝ නේ. අල්ලාගිරි මේ. මේ තමයි අපේ දසය. අර පුංචි බණ්ඩ මාමලාගේ. ලොන්ඩි. අල්ලා බ්‍රෝ. මෙයා එනොස්සලේ මේ ස්මෝල් මෑන් මේ. ඔයානේ අර කලිස්මේ එකක් හදාගත්තේ. අල්ලාගිරි. ඒතර වෙහිකල් එක පාරේ මිඩල් එකේ තියෙන නැත්නම් කේස් එක අල්ලාගිරි. අවමට සිංහල පාදුන්නේ. මේ මගේ වාහනේ හැදුවද? මේ මගේ වාහනේ හැදුවද? ඕ අර කෑලි වගේ දාන්න මොකද කතාවක් කිව්ව දැම්මද? ඕ සේවිස් එක මේ කරා හරි සතුටුයි. මතක නෑ තාට. නෑ සල්ලි එපා. අර කලින් දුන්න ගා නැති ඇති. ඇති වුණාද? දැන් අරන් යන්න පුළුවන් වාහනේ. එහෙනම් අපි ගිහිල්ලා එන්න. මේ අපි කිව්වේ තනියමනේ ආවේ. අඩේ දැන් මේ අවුරුදු 12ක් මං ගාවනේ. සහෝදරයා වගේ තමයි හැමතැනම යනවා මාත් එක්ක. ඒක තමයි. අපි ගිහින් එන්න. හරි. හොඳටම හැදුවා. ඔව් මාත්‍යා. මේ ලෙෝ කෑව වගේ වහනේ සුප්‍රියට කොට දාලා තියන්නේ. හරි සතුටුයි. ගිලින්. තප්පරයක් දෙන්න. මේ අර බිලත් දාන්න. මාත්‍යා මේ පොඩි අරයන් පොඩි. ඔයා ගන්න මේක. මේ මොනවද? එන්ජිම ගලවලා හයි කරනකොට සහෝදරයාගේ ඉතුරු වෙච්ච ඇන. දැන් සහෝදරයා තර යන්න. වැඩේ කොට දාලා තියන්නේ බාස්නේ. කොයි මේක ඇස්ලේටරේ? මේ ඇස්ලේටරේ තියෙන්නේ පොදියමයි. හැබැයි අපි පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දාලා කේබල් එක සෙට් කරලා ඉන්න මේක ගත්තා. මාතර දින කේබල් එක ඇදලා යන්න. උදා එන්නකෝ. ඔයා යන්න. ලැජ්ජා පානේ පොඩි දවස් එකක් ගෙන්න ලැජ්ජා වෙන්න. මම ටිකක් කඩලා වුණේ. පටු. තාක ලයින් එක හදින්න මම. සර්විස් එකට ආවේ. සර්විස් එකට. ෆුල්ද නෝමල්? ෆුල්. කලින් සර්විස් කරලා. ඔය අභ්‍යන්තර උපකරණ වල මට ගන්න බෑනේ. දාගන්න. ඉන්න දැන් කිරිටොයියා වගේ ඉලාඩියක් ඉන්නවා. ඕන්නම චුට්ටක් හැරෙන්නකෝ. හැමතිස්සෙම මොනවා හරි අරගෙන ඇවිද ඉන්න එපා. මොනවා හරි කරන වැඩක් කරන්නත් එපේ. කොහෙද ඔයා? කොහෙද ඉන්නේ? මෙහෙට එන්න. මෙහෙම මේ බලන මේ වාහනවල මොන ප්‍රශ්න තියෙනවද දන්නේ මේ රෝදේ උලන්නේ. ගහලා බලන්න මේ ප්‍රශ්නේ මොනවද කියලා. නෑ ඉතින් මේ වාහනවල එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන් බොසා. හැබැයි මේ රෝදේ ප්‍රශ්නයක් නෑ. උලන් උඩ තියෙනවනේ. යට විතරයි මේ උලන් බැලලා තියෙන මේ රෝදේ. ඔයා කතා කරන්න ඉගෙන ගන්නවා දන්නෙත් නෑ. තමුසේව මං අස් කරනවා. දැන් අලුතෙන් ගෝලියෙක් ගත්තා. ඌ පිළිවෙලට වැඩ කරන් යනවා. ඌ හරියට හදාගෙන තමුසේව මං අස් කරලා දානවා. එච්චරයි මම කියන්නේ. එච්චරයි කතාව. මගුලක්ද මේ? ඕන්න දැන් වැඩ ටික ඉවරයි. ලොකු බොසාට බිලත් ජීවාගෙන මේ යන්නකෝ එහෙනම්. බිල? ඔව් යන්න. දැන් යන්න. කොයි අලුත් එකක වැඩ කිව්ද? ඉස්තිරි පුගේ